අපි මේ ලෝකේ දැක්කේ තාත්තා කරපු පැහැදිලි කිරීම නිසා. ඒ දැකපු ලෝකේ අපි උස්මහත් වෙලා චරිත වුණාම අපිව චරිත කරන්න නිකම් චරිත නෙමෙයි වීර චරිත කරන්න උත්සාහ කරපු ඒ තාත්තගේ සතුට ඒ තාත්තගේ කාලේ ඒ තාත්තා කළ කැපකිරීම මතක තිබුණේ කීයෙන් කී දෙනාටද ඔබව තීරණය කරන්න ඔබ අද ඉන්න තැන ඔබට පාලම හදලා දුන්නේ ඔබේ තාත්තගේ කැපකිරීම මත. කිරඹ ගමේ හිටපු වෙද මහත්තයා තමයි කිරඹ සුමංගල හාමුදුරුවන්ගේ තාත්තා. වෙද මහත්තයෙක් වුණත් උන්වහන්සේගේ තාත්තා ගෝහියෙක්. ගමේ අයට ගෝහිකම කියන්නේ රජකමක්. දුප්පත් පරිසරයක හැදුණු දරුවෝ 8 දෙනෙක්ගේ පියතුමෙක්. උන්වහන්සේලා පුංචි කාලේ අවදි වෙනකොට තාත්තා උදේ පාන්දර වෙලවටේ රවුමක් ගිහිල්ලා වක්කඩක් බැඳලා තමයි උදේ පාන්දර දරුවෝ ඉස්සරහා පෙනී ඉන්නේ. ඒ අත්දැකීම් උන්වහන්සේ පාදක කරගෙන උන්වහන්සේ රචනා කරනවා ගීතයක්. ඒ ගීතයේ තුලින් ඔබේ මගේ තාත්තව අපි හොයමු. බුදදස් නිරිඳුසේ අත් බෙහෙතක් හදලා පැලයිනි වැටෙත් ගණපති රුව ඇඳලා තුසිතක ඉසුරු පැලවට සිව් කොන තබලා ලෝතුරු සුව වේදී අප රජවනු දැකලා. බුද්ධදාස රජුරෝ කියන්නේ මහා වෛද්‍යවරයෙක්. අපේ තාත්තත් ඒ වගේ පැලයිනි වැටෙත් ගණපති රුව ඇඳලා. පැලයිනි වැට කියන්නේ ගෙදරක් ගෙදරට අයිති වටපිටාවට. ගෙදරක් ගෙදරට අයිති වටපිටාවට ඉගෙනීමට අවශ්‍ය කරන පරිසරය හදලා දුන්න. තුසිතක ඉසුරු පැලවට සිව්කොන තබලා. තුසිත දිව්‍ය ලෝකේ තියෙන සැප ඔක්කොම ගෙදරට ගෙනල්ලා දුන්නු තාත්තා අපි රජ වෙනවා දැකලා සැනසෙන විදිහ මේ ගීතේ තුලින් අපි තාත්තව හොයාගමු. Rajuni apne pere